Hello guys. ඉතින් මට ඔයාලට වීඩියෝ එකක් කරන්න හිතුණා අපි කොහොමද කියන්නේ රෆ් ස්ටෝන් එක කොහොමද වැඩ කරන්න කියලා ඔයාලට පෙන්නන්න. ඉතින් අද බලමු මගේ ඔය ගල් බොක්ස් එක ඕකේ තමයි මම ගල් දාගෙන ඉන්නේ. ගාන තුනක් තියෙනවා. ඉතින් බලමු ගල් තුන අරගෙන මොන වගේද ෂේප් මොන වගේද කියලා. අතර මේ මම ගල් එකනේ දැන් මෙතන තියෙන ගල් ටික මේ පළුදු ගාලා ෂේප් හදලා තියෙන්නේ. කියන්නේ පළුදු ගාලා රිෆෝම් කරලා කැලිබ්‍රේට් කරපු ගල් ටිකක් තමයි මෙතන තියෙන්නේ. මේ මම ඔයාලට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා එහෙම මේ මුලින් ඉඳන් මේකන පළුදු ගාලා ඒ කැලිබ්‍රේට් කරන ඒ වගේ වීඩියෝ එකක් මම ඉදිරියේදී ඔයාලට පෙන්නන්නම්. එතකොට guys මේ තියෙන්නේ බලන්න මෙතන මේ ප්‍රින්සස් ගලක් මේක ප්‍රින්සස් ෂේප් එකකට හදලා තියෙන්නේ. මේක කුෂන් ෂේප් එකකට හදපු ගලක්. ගලේ උසම හොඳට තියෙනවා ඒ ගලේ. අනිත් ගල ඔක්ටගන් ෂේප් එකකට තියෙන්නේ අනිත් ගල. ඉතින් guys අපි මේකේ ටෝච් එක පොඩ්ඩක් ගහලා බලමු ගල ඇතුලේ මේ කොහොමද ක්ලැරිටි එක ඇතුලේ තත්ත්වය කොහොමද කියලා. ඒතර මේකේ කියන්නේ මුණට පොඩි ඉන්ක්ලූෂන් එක පොඩි එකක් තියෙනවා. ඒක වැඩ කරගෙන යද්දී අයින් කරගන්න පුළුවන්. දැන් guys අපි ගල අලව ගන්න ස්ටෙප් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මේ වැක්ස් එක රත් කරලා මෙන්න මේ විදිහට තමයි ගල අලවන්න කලින් ස්ටික් එක අපි හදාගන්නේ. ඉතින් guys ඔන්න ආකාරයට අපි හදාගත්තට පස්සේ ගල අරගෙන බලන්න මේ කුෂන් ෂේප් එකකට තියෙන ගල මම ගත්තේ ඔයාලට පෙන්නන්න. මම අර එක ගලක් විතරක් පෙන්නන්න. ඔන්නම ගල රත් කරලා guys. ගල වැක්ස් එකට හොඳට ඇලෙන විදිහට ගලත් රත් කරනවා. වැක්ස් එකත් රත් කරන ගමන් ගලයි වැක්ස් එකයි දෙකම රත් කරලා ඔන්නම ගල අපි වැක්ස් එක අස්සරම දාගෙන ඔන්නම අලව ගන්න ඕන. ගල ඇද නැතුව දාන්න හොඳට يعني ස්ටික් එකට ගල සම්බන්ධ වෙන විදිහට. ඉතින් guys මම ගල අලවගෙන ඉවරයි. ගල අලව ගත්තට පස්සේ guys මෙන්න මෙහෙම තමයි ඔයාලට පේන්නේ. ඉතින් guys ඔන්නම මම මගේ මැෂින් එකට ආවා. මම දැන් මෙතනදි දාගන්නේ මේ ගල කට් කරන ලැප් එක. මේක guys මේ ලැප් එක 600 ලැප් එක. මම ටිකක් මේ ගේච් ලැප් එකක් තමයි guys පාවිච්චි කරන්නේ. මොකද මේ ගලේ බර බේර ගන්න ඕන හින්දා ගලේ බරත් බේරගෙන කට් එකත් ලස්සනට ගහ ගන්න ඕන හින්දා පොඩ්ඩක් කැපෙනවා අඩු ලැප් එකකින් තමයි කපන්නේ. ඉතින් guys ගල කට් කරාට පස්සේ ඔයාලට මෙහෙම තමයි පේන්නේ. ඇත්තටම මම මේ කසට් ටික කොහොම කට් කරගෙන තියෙන්නේ මොකද ගල ලොකු ගලක් ඉඳලා මේ මට පොලිෂ් කරන්න ලේසි හින්දා තමයි මේ කසට් ටික ඔක්කොම කට් කරගන්නේ. නැත්තම් කට් කරගන්නේ. ඉතින් guys දැන් අපි පොලිෂ් කරන්න ඕනේ ස්ටෙප් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම මෙන්න මේම මගේ IC ලැප් එක අයින් කරලා පොලිෂින් ලැප් එක වොෂ් කරගෙන ඉතුරු වැඩ ටික කරන්න තමයි යන්නේ. ඉතින් guys දැන් මේ ඔයාලට පේනවා මම මේ ලැප් එකේ ඩයමන්ඩ් පවුඩර් ගන්න හැටි. ඉතින් මෙන්න මේ විදිහට මම ඉස්සල්ලාම ගලේ ටේබල් එක හොඳට පොලිෂ් කරගන්නවා.
දැන් අපි ගලේ ඉතුරු පැසට් ටිකත් මීට පොලිෂ් කරගමු. ඔයාලට දැන් මේ පේන්නේ ගලේ ගර්ල් එක පොලිෂ් කරන හැටි. ඉතින් guys දැන් ඔයාලට පේන්නේ ගලේ টොප් සයිඩ් එකේ වැඩ අවසන් වුණාට පස්සේ ගල පේන ආකාරය. කොහොමද ලස්සනයි නේද? ඔයාලට මොකද හිතෙන්නේ? දැන් මේ ඔයාලට පේන්නේ ගලේ බොටම් සයිඩ් එක කට් කරාට පස්සේ පේන විදිය. මට පොලිෂ් කරාට පස්සේ කොහොමද කියලා පෙන්වන්න වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් guys ඔයාලට දැන් මේ පේන්නේ අපේ ගානට් ගල් තුන වැඩ කරාට පස්සේ ඔයාලට පේන විදිය. අත්‍තරම මගේ වීඩියෝ එක බලවට ඔයාලට ගොඩක් ස්තුතියි. එහෙනම් guys වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, comment එකක් දාන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න guys. මම ඒවට උත්තර දෙන්නම්. එහෙනම් මම ගිහින් එන්නම් guys. හැමෝටම ජයෙන් ජයම වේවා.